ක්‍රිස්තුතුමන් තුළ මා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද සැප්තැම්බර් මාසේ 29 වෙනිදා සඳුදා දවසයි ඔබ මම ජීවත් වෙන්නේ සාමාන්‍ය සමයේ 26 වන සතිය තුලයි. අද සුදු සභා මාතාව සුදු මිකාኤල් සුදු ගාබ්‍රියෙල් සහ සුදු රෆායෙල් අග්‍රදූත මංගලෝත්සවය සමරනු ලබනවා. දේව බලය මිනිස් ජීවිතය වෙත රැගෙන දේව පණිවිඩකරුවන් හා දේව නියෝජිතයන් ලෙස එතුමන්ලා අදටත් සාන්ත සභාව තුළ බලගතු ලෙස ක්‍රියා කරනවා. උන්වහන්සේලාගේ නාමයන් තුළම උන්වහන්සේලාගේ දූත කාර්යයන්ද ගැබ් වෙලා තියෙනවා. සුදු මිකාኤල් යනු දෙවියන් වහන්සේ වගේ යන්නද. ඒ නිසා සුදු මිකාኤල් අග්‍රදූතතුමා දේව ජනතාව ආරක්ෂා කරමින්ද සුදු මිකාኤල් යන නාමේ අරුත තමයි දෙවියන් වහන්සේ හා සමාන කවුද යන්න. ස්වර්ගයේ සරදූතයන්ගේ නායක ලුසිෆර් ඇතුළු කැරලිකාර දූතයන් පිරිසක් දෙවියන් වහන්සේ හා සමාන වන්නට යාම තුළ මිකාኤල් අග්‍රදූතයා ඇතුළු යහපත් සුරදූතයන්ගේ හඬ එසේ ගිගුම් දෙන්නට උනායි කියලා පොතපතේ සඳහන් වෙනවා. මිකාኤල් අග්‍රදූතයා පොලිස් නිලධාරීන්ගේ අරක්ගත් අග්‍රදූතයායි. සුදු රපායෙල් යනු දෙවියන් වහන්සේගේ සුවදානී බලයද යන්නද සුදු රපායෙල් අග්‍රදූතතුමා දේව ජනතාව සුවපත් කරනමින්ද රෆායෙල් කියන නමේ තේරුම තමයි දෙවියන් වහන්සේ සුව කරන සේක කියන යන්න. පරම්පරාගත කතා අනුව සුදු ජුවම්තුමාගේ සුවිශේෂයේ සඳහන් බෙත්සයිදා පොකුණට බැස වතුර කැළඹූ දූතයා රෆායෙල් ලෙස හැඳින්වෙනවා. රපායෙල් අග්‍රදූතයා අන්ධවුවන්ගේ මගීන්ගේ නව යෞවනයන්ගේ අරක්ගත් අග්‍රදූතයායි. සුදු ගාබ්‍රියෙල් යනු දෙවියන් වහන්සේගේ පණිවිඩකරු යන්න අදහස් වෙනවා. ගාබ්‍රියෙල් අග්‍රදූතතුමා දෙවියන් වහන්සේගේ ගැලවීමේ පණිවිඩයද රැගෙන අප වෙත වඩිනවා. නිරන්තරයෙන්ම අප වෙත වඩිනවා. සුදු ජුසේතුමාට දර්ශනය වූ නමක් සඳහන් නොවන දේවදූතයාද ගොපලොන්ට ජේසුගේ උපත දැන්නූ දේවදූතයාද ලෝකාන්තය ප්‍රකාශයට පත් කරමින් හොරනෑව පිමින දේවදූතයාද ගාබ්‍රියෙල් අග්‍රදූතයා ලෙස සැලකෙනවා. ගාබ්‍රියෙල් නමේ හීබ්‍රු අරුත තමයි දේව බලය යන්න. ගාබ්‍රියෙල් අග්‍රදූතයා තැපැල් සේවකයන්ගේ තානාපතිවරුන්ගේ ධාවකයන්ගේ අරක්ගත් අග්‍රදූතයයි. එදා ප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි නතානියෙල් අපොස්තුලතුමාට ජේසු සමුදුන් පැවසූ වදන් ස්වර්ගය විවර වී දේවදූතයන් නැග එනවාත් බැස එනවාත් ඔබ දකින්නේය යන්න අද අපිත් සෑම දිව්‍ය යාගයක් තුලදීම අපගේ විශ්වාසයේ ඇසින් අත් දකින්නට අවස්ථාව ලබනවා. ඒක එක සත්‍යතාවයක් වෙනවා. සෑම දිව්‍ය පූජාවකදීම දේව පුත්‍රයා තම ශ්‍රී ශරීරය හා ශ්‍රී රුධිරය ශ්‍රී ආදරණීය පියාණන් වහන්සේට පූජා කරද්දී ස්වර්ගය විවර වෙලා දේව දූතයන් පිරිවරාගෙන දේව මාතාවන් වහන්සේ හා ශුද්ධවන්තයින් දේව ප්‍රශංසා ගායනා කරමින් දේව වන්දනාවට සහභාගී වන අයුරු අපේ පියවි ඇසට අසු වූයේ නම් ප්‍රේමවන්තයනි අප සහභාගී වන සෑම දිව්‍ය පූජාවක්ම මීට වඩා කොපමණ අලුත් බර හා ගෞරවාන්විත එකක් වන්නට ඉඩ තිබුණද කියලා අද අපි කල්පනා කරමු. නමුත් බොහෝ ශුද්ධවන්තයන් ඔවුන්ගේ දිව්‍ය පූජාව තුළ ඒ අත්දැකීමට ඇතුළු වූ අයයි. අපත් මේ උතුම් දිව්‍ය යාගයට ගැඹුරු විශ්වාසයකින් හා ඇතුළාන්ත සූදානමකින් සහභාගී වන්නෙමු නම් නිරායාසයෙන්ම අපත් ඒ උතුම් ස්වර්ගීය අත්දැකීමට ඇතුළු වන්නට වරම් ලබනවා. අද දවසේ අපි යාඥා කරමු ස්වාමින් වහන්සේගේ ආශිර්වාදය උන්වහන්සේගේ සුවය සැනසීම අපේ ජීවිතවල නිරන්තරයෙන්ම බලයක් ලෙස අත්දකින්නට
අග්‍රදූතයන්ගේ බලය හා රැකවරණය සුරක්ෂිත බව අපට ලබා දෙන්නට කියලා. ආමෙන්. ජේසු පීඨයි.